มันเป็นสาวิธานี හායි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඉතින් ඔයාලව ආදරෙන් සහ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එක මම පොසොන් පොය දවසේ තාත්තත් එක්ක පන්සල් ගිය විදිය ගැන. ඉතින් මේ අවුරුද්දේ මම මගේ ගෙදර ඉඳන් YouTube එකට දාන අන්තිම වීඩියෝ එක මේක වෙයි. ඉතින් අද පොය දවස නිසා පන්සලේ පෙරහැරක් තියෙනවා. ඉතින් මම පන්සල් යන්නේ නැහැ කියලා හිටියට තාත්තා පන්සල් යන්න ලෑස්ති වුණා. ඒ දවසේ මට හිතුණා මේ අවුරුද්දේ ඉතින් මම ගෙදර ඉඳලා පොසොන් පොය සමරන අන්තිම අවුරුද්දනේ. ඒක නිසා තාත්තත් එක්ක යනවා කියලා අන්තිම මොහොතේ මම කොහොමද ලෑස්ති වුණා. බස් එකේ ටවුන් එකේ තියෙන පන්සලට ගියා. මේ බලන්නකෝ අපි යනකොට ලස්සන කඩදාලා. ඉතින් මට මේ මගේ ඇරලා පන්සලට යන්න නම් බැරි වුණා. මම තාත්තා නතර කරගෙන තාත්තට සමීප කරලා මගේ පල්ලිය දම් කරලා එක විච්චු වෙන බඩු මුට්ටු ගත්තා. ඔයාලා කතරගම පැත්තේ යනවා නම් තිස්ස මහාරාමයට ඇවිල්ලා තියෙනවා නම් මොකද්ද මේ පන්සල කියලා දන්නව ඇති. අවධානයෙන් සිහිපත් කිරීමක් පෙරහැර ගමන් මාර්ගයේ මාමුලින් සම්පූර්ණ කළ ගමන් මාර්ගයේ නො මේ අපි චමින්ද නිවේදනය කළේ ඒ ගමන් පෙරහැර ගමන් කරනා මාර්ගයේ නතර කර ඇති සියලුම රථ වාහන කරුණාකර එම ස්ථාන ඉවත් කරන්න. පොලිස් ස්ථාන මහතුනි ඔබටයි මේ කාර්යය කිල්ලීම ඒ පෙරහැර සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිනවා කරුණාකර පෙරහැර ගමන් කරනා මාර්ගයේ නතර කර ඇති සියලුම රථ වාහන ඉවත් කරන ලෙස විනාඩි 5ක් විතර අපි ටවුන් එකේ ඇවිදලා පන්සලට යනකොට 7:00 විතර වුණා. ඉතින් අපි යන වෙලාව වෙනකොට පන්සලේ පෙරහැරට නැටුම් කණ්ඩායම් සහ අලියැත්තු පෙළ ගස්සන්න පටන් අරගෙන තිබ්බේ. ඉතින් පන්සල් භූමිය ටිකක් කලබලකාරී. මේ තියෙන්නේ මම ඉතින් තාත්තගේ පර්ස් එකට විදලා ගතපු දේවල් තමයි. මම ඔන්න ඔය චූටි ෆෑන් එකක් ගත්තා. මේ දවස්වල ලස්සන නිසා. හැබැයි කිසිම තේරුමක් නැහැ. මොකද ඒක පැයක්වත් තියෙන්නේ නැහැ. ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න බෑ. ඊට පස්සේ බඩිරිඟු ගත්තා. ඊට පස්සේ කොමඩු ගත්තා. අපි නම් කියන්නේ පත්තක්ක කියලා.
ඊට පස්සේ පෙරහැර බලන්න ඉන්නවද නැද්ද කියලා හිත හිටියේ. මොකද මට පොඩ්ඩක් මිග්‍රේන් ගතියක් තිබුණා. ඉතින් මිග්‍රේන් ගතිය එන්න චුට්ට වැඩි වුණා. ඉතින් මම හිතුවා අම්මත් එක්ක ගෙදර එනවා කියලා. හැබැයි තාත්තා නම් රෑ වෙනකන් ඉඳලා පෙරහැර බලන්න තමයි ගෙදර ආවේ. විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද වැලිපිටියේ රතනසිරි නායක ස්වාමීන් වහන්සේගෙන් ගල්ලවාය පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සෙල්ලකතරගම ගම ජිනානන්ද නායක මහා ස්වාමීන් වහන්සේගෙන් තිස්සමහාරාම මහා විහාර වස්නායක නිලමේ තෙන්පත් ගරු දේශමාන්‍ය තිස්සමහාරාම මහා විහාර විශ්වවිද්‍යාල වස්නායක නිලමේ තෙන්පත් ගමනියදාල ඉංජිනේරු චන්දන වික්‍රමරත්න වැතිතුමා තිස්සමහාරාම මහා පෙරහර ගජනායක